ආයු බොහෝ වේවා. සියලු සිතුම් පැතුම් මිටුවන යහපත් සුබම සුබ දවසක් වේවා කියලා පළමුවෙන්ම අපි ඔබට සුබ පතනවා. ඉතින් දේශීය වගේම විදේශගතව සිටින සියලුම මීන ලග්න හිමියන්ට අද අපි කතා කරනවා. ඉතින් අපේ channel එකට ගෞරව බහුමානයෙන් යුක්තව ඔබ සියලු දෙනාවම පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්නේ මීන ලග්න හිමියන්ගේ අනෙක් ලග්න හිමියන්ට වඩා සුවිශේෂී ගුණාංග ඒ වගේම වාසනා ශක්තිය ගැන. ඉතින් අපේ පුංචි ඉල්ලීමකුත් තියෙනවා. අපේ channel එක subscribe කරන්න කියලා, ඒ වගේම like කරන්න, ඒ වගේම ඔබේ වටිනා අදහස් comment කරන්න. අපි ඔබේ වටිනා අදහස් වලට බොහොමත්ම ගරු කරනවා. ඉතින් අපි බලමු මීන ලග්න හිමි ඔබේ වටිනා ගති ගුණ ඒ වගේම අනෙක් ලග්න හිමියන්ට වඩා ඔබේ තියෙන සුවිශේෂී ගුණාංග ඒ වගේම වාසනා ශක්තිය මොන වගේද කියලා. ජලයේ ජීවත් වෙන සත්තු දෙන්නෙක්ගේ ඒ කියන්නේ අහිංසක මාළු ජෝඩුවකගේ රූපයක් තමයි ඔන්න මීන ලග්නයට හිමි වෙලා තියෙන්නේ. ගොඩක් වෙලාවට පුංචි කාලෙදී කාගෙත් හිත දිනා ගන්න පුළුවන් හුරු බොහෝටි පෙනුමක් ඒ වගේම කඩිසර ගතියක් හිමි වෙලා තියෙනවා මීන ලග්න හිමි ඔබට. ගොඩක් වෙලාවට බොහොමත්ම උණු වෙන හදවතක් තමයි තියෙන්නේ මීන ලග්න හිමියන්ට. ඒ වගේම හරි වුණත් වැරදි වුණත් අනිත් අයගේ අදහස් වලට බොහොමත්ම ලේසියෙන් නැමෙන කෙනෙක් තමයි මීන ලග්න හිමි ඔබ. ගොඩක් වෙලාවට අසරණ වෙච්ච අයට, දුර්වල අයට, ලෙඩ දුක් වැළඳුන අයට, ඒ වගේම දුප්පත් දුගියන්ට ගොඩක්ම අනුකම්පා කරන, Tamanට පුළුවන් හැම විදිහකින්ම උදව් උපකාර කරන, ලෞකික දේට වඩා ගැඹුරු ශාස්ත්‍ර වලට පවා ගරු කරන, ගොඩාක්ම පිනට දහමට ලැබී ලෝකෝත්තර සිතුම් පැතුම් තියෙන කෙනෙක් තමයි මීන ලග්න හිමි ඔබ. ඉක්මනින් නම් දියුණුවක් ළඟා කරගන්නේ නැති වුණාට හෙමින් තමන්ගේ දියුණුව හදාගන්න කෙනෙක් තමයි මීන ලග්න හිමි ඔබ. ඕනම වැරද්දකට වුණත් ඕනම කෙනෙක්ට සමාව දෙන්න මීන ලග්න හිමියාගේ හිත ඔන්න මුදු මුලක් වෙනවා. තමන්ගේ ප්‍රබල විරුද්ධකාරයෝ තරහකාරයන්ට පවා ඔන්න මෛත්‍රී කරනවා මීන ලග්න හිමි ඔබ. ද්‍රෝහිකම් කරන්න හිතන්නේ නැහැ. ශනිකවම ඇති වෙන තරහා ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ එහෙම්මම නැති වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් ඒ තරහකාරයින්ට පවා හොඳට උදව් පදව් කරනවා. කොච්චර උදව් පදව් කෙරුවත් හැබැයි ඒ කාගෙන්වත් හොඳක් නම් අහන්න වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙන්න මේ මීන ලග්න හිමියන්ගේ මෙන්න මේ ගතිගුණේ නිවට කමක් විදිහට තමයි සමාජයේදී ඔන්න සැලකෙන්නේ. නමුත් මීන ලග්න හිමියන් බොහොමත්ම හොඳයි කියලා අපට කියන්න පුළුවන් මෙන්න මේ ගුණාංග ගැන හිතුවහම. ගොඩක් වෙලාවට ඔය මහජන සේවයට වගේ ඔන්න ඉතින් බොහොමත්ම කැමති මීන ලග්න හිමියෝ ඒ වගේම තමන්ගේ මුදල් පවා වියදම් කරලා සේවාවන් කරනවා. හැබැයි මේ හැම දෙයක්ම කරන්නේ ගෞරව නම්බුනාම බලාපොරොත්තු වෙන්නම් නෙවෙයි. ගොඩක් වෙලාවට සමාජයට තමන්ගේ යුතුයකම කළා කියලා හිතාගෙන තනිවම සීමක් ලබන පුජ්‍යලෙක් තමයි මීන ලග්න හිමියෝ. තමන්ට ලැබෙන දුකක් කරදරයක් ඕනම හිතේ සිත් ඇවුලක් ඔන්න මහා සාගරේ වගේ ඉවසනවා. ලබන ආත්මෙ නැතිනම් ඊළඟ ආත්මෙ හරි මෙහෙම වෙන එකක් නෑ කියලා හිතලා නැවත නැවතත් ඔන්න ඒ විදිහටම කටයුතු කරනවා මීන ලග්න හිමියෝ. ඉතින් ඇත්ත වශයෙන්ම මීන ලග්න හිමියන්ගේ තියෙන දුර්වලකම් තමයි මෙන්න මේවා. ඉතින් මේවා හදාගෙන ඉස්සරහට යනවා නම් ගොඩක්ම සාර්ථක වෙන්න පුළුවන් මීන ලග්න හිමි ඔබට. කවුරු හරි තමන් ගැන මොනම විදිහක හරි විශ්වාසයක් තිබ්බොත් අන්නේ විශ්වාසය බිඳ හෙලන්නේ නම් නෑ මීන ලග්න හිමියෝ කොයිම වෙලාවකදීවත්. මොන විදියකින් හරි ඒ අයගේ කටයුතු ඉෂ්ට කරලා දෙනවා. ගොඩක් වෙලාවට ත්‍යාගයක් විදියට ඕනම දෙයක් ඕනම කෙනෙකුට දෙන්න ලෝභ වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ ත්‍යාගවන්ත භාවය ඒ වගේම ජීවිතය ගැනවත් හිතන්නේ නැතුව අනිත් අයට උදව් කරන මීන ලග්න හිමියා නිතරම ඔන්න ඒ නිසාම කරදරයටපත් වෙනවා කියලා කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙන්න මේවා මීන ලග්න හිමි ඔබේ තියෙන දුර්වලතා තමයි. මේවා මග හරව ගන්නව නම් ගොඩක් දුරට මේවා
දැනගෙන ඔබේ දියුණුව හදාගන්න ඔබට තවත් පහසු වෙයි. ගොඩක් වෙලාවට අනිත් අයගේ දුක Tamanට පේන්නේ Taman විඳින දුකක් හැටියට, Taman විඳපු දුකක් හැටියට Tamanව උපමාවකට අරන් තමයි ඒ ගැන හිතන්නේ. ඒ කෙනා විඳින දුක විඳින්න නොහැකි කියලා තමාම වටහා ගන්නවා ගොඩක් වෙලාවට ඔන්න ඔය මීන ලග්න හිමියා. ඒක නිසා Taman ගැනවත් හිතන්නේ නැතුව උදව් කරනවා මීන ලග්න හිමියා ඒ කෙනාට. කවෙන් ගත්තාම මීන ලග්න හිමියා හරියට නිකන් පරිසර වේදියෙක් වගේ. ගහකට වැලකට උනත් සලකන්නේ පණ තියෙන සතෙකුට වගේ තමයි. ගොඩක් වෙලාවට Taman ඉන්න වත්තේ උනත් අනවශ්‍ය ගස් කොළන් එහෙම වැවෙන්න ඉඩ හරිනවා. මොකද ඒවා කපලා දාන්න තරම්වත් ඌමනාවක් නැහැ. ගස් කොළන් වලටත් ඉඩක් දීලා Tamanටත් පුංචි ඉඩක් තියාගෙන ජීවත් වෙන්න තරම් කැමති මේ මීන ලග්න හිමියා. සත්තු ඇති කරන්නත් බොහොමත්ම කැමති. අයාලේ යන බල්ලෙක් හරි පූසෙක් හරි හදා ගන්නවා ගොඩක් වෙලාවට මෙන්න මේ මීන ලග්න හිමියෝ. සමහරවිට මේ සත්තු Tamanට වදයක් වුණත් කෙසේ කොහොම හරි ඉවසගෙන කටයුතු කරනවා. ඒ වගේම Taman ආදරය කරන අයට ඔන්න ජීවිතේ දෙවෙනි කොට ආදරය කරන තරම් මීන ලග්න හිමියෝ බොහොමත්ම හොඳයි. ඒත් Tamanට ආදරයක් නොලැබුණත් කිසිම දුකක් නැහැ. ගොඩක් වෙලාවට බුද්ධියට වඩා හදවතට එකඟව වැඩ කරන්න ගිහිල්ලා ගොඩාක් අවුල් ඇති කරගන්නවා මෙන්න මේ මීන ලග්න හිමියා. මීන ලග්න හිමියන්ට ඔය කලා හැකියාවන් නම් බොහොම ඉතින් දුර්ලභයි. ඉතින් බොහොම සමහර වෙලාවකට තමයි සමහර මේ අයට තමයි පිහිටන්නේ. ඒ වගේම ඉතින් ඔය පිහිටන කලා හැකියාවන් දුරදිග ගෙනියන්න නම් බෑ ඒවා. ඒ වුණාට සිකුරු ග්‍රහය බලවත් වුණොත් නම් ඔන්න ඒ හැකියාවන් දුරදිග ගෙනියන්න තරම් යහපත් හොඳ මට්ටමේ ඒවා වෙනවා. පිළිවෙලකට ජීවත් වෙන්න, පිරිසිදුකමට ඇඳුම් අඳින්න ගොඩාක්ම කැමති. ඒ වගේම තමන්ගේ කාමරේ, තමන්ගේ ගෙදර කොයිතරම් අපිළිවෙල වුණත් ගානකටවත් ගන්නෙ නෑ වගේ තමයි පේන්නේ මීන ලග්න හිමියෝ. මීන ලග්න හිමියාගේ තවත් එක විශේෂ ගුණාංගයක් තමයි තමන්ට කේන්තියක් ආවහම තනිවම කියවා ඒක විඳ ගන්නත් උත්සාහ කරනවා. බැරිම වුණොතින් ඔන්න කෑකෝ ගහන්න පටන් ගන්නවා. ඒත් අනිත් අයව ආක්‍රමණය කරන්න එහෙම හිතලා එහෙම නෙවෙයි කෑ ගහන්නේ. අනිත් අය විසින් ඔන්න තමන්ව ආක්‍රමණය කරાવી කියලා අන්න එකෙන් වැළකෙන්න ආරක්ෂක උපක්‍රමයක් විදිහට තමයි කේන්ති ගිහිල්ලා තමන් කෑ ගහන්න පටන් ගන්නෙ. ගොඩක් වෙලාවට රස ආහාරවලට ඒ වගේම පරිසරයට ගොඩක් මාස කරනවා මේ මීන ලග්න හිමියෝ. ඒ වුණාට තමන් කැමති ඕනම දෙයක් අනිත් අය වෙනුවෙන් දෙන්නත් කැමති මේ මීන ලග්න හිමියෝ. තමන්ගේ ඕනෑපකම් ගොඩක් වෙලාවට කාටවත් දැනගන්න තියන්නෙත් නැහැ. ඉතින් මේ ලග්න 12ෙම ගොඩක්ම වෙනස් ගුණාංගයක් තියෙනවා මීන ලග්න හිමි ඔබ ළඟ. එක වෙලාවකදී කටයුතු දෙකක යෙදීමේ දක්ෂතාවය තියෙන එකම ලග්නය තමයි මේ මීන ලග්නය. ඉතින් ඔබ අනිත් ලග්න 11ටම වඩා වෙනස් හොඳම ලග්නයක් කියලා ඔන්න ඔබට ආඩම්බර වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට පොත්පත් ලියන්න, ඒ වගේම පොත්පත් කියවන්න මීන ලග්න හිමියා බොහොමත්ම කැමති. කොච්චර දක්ෂතා තිබුණත් දියුණු වෙන්න බාධාවක් වෙන්නේ එක අරමුණක තමන්ගේ හිත රඳවගෙන කටයුතු කරන්න බැරි කමක් තියෙන නිසා තමයි. ඉතින් මෙන්න මේ දුර්වලතා මගහරව ගන්න, ඔබේ ජීවිතය සතුටින් හදා ගන්න, හොඳ අනාගතයක් ඇති කරගන්න, දියුණු වෙන්න පුළුවන් ඔබට මෙන්න මේ අඩුපාඩුකම් ඔබෙන් අතහරව ගන්න ඔබ දැනගෙන ඒ ගැන හිතලා කටයුතු කරන්න. තමන් කොච්චර දැඩි විදිහට තීරණයක් ගත්තත් තවත් කෙනෙක්ගේ බලපෑමෙන් අන්නේ තීරණය වෙනස් කරන්න පුළුවන් ඔබට. අන්නේ වගේ දුර්වලකමකුත් තියෙනවා ඔබේ ළඟ. සමහර වෙලාවට ඔබ හිතපු නැති දෙයක් තමයි ඔබ සිද්ධ කරන්නේ. තමන්ට ලැබුණු තරමට සෑහීමකටපත් වෙන්න ඕන මීන ලග්න හිමියා ගොඩක් වෙලාවට හිතනවා. තමන්ගේ ළඟ අහස උස්සට බලාපොරොත්තු තිබුණත් ඒ බලාපොරොත්තු මාත්තේ ඕන මැරෙන්න නම් හිතන්නේවත් නෑ. ඊට උනොත් ඊට උනාවේ කියලා තමයි හිතන්නේ. ස්වභාවය ගත්තාම ස්වභාවයෙන්ම සාමකාමී, බොහොම යුක්තිගරුකයි, වැරදි කරන්න ටිකක් බයයි, ලෙඩ රෝගවලටත් බයයි. නිතරම තමන්ගේ කටයුතු කරන්නේ මෙන්න මේ කියන සියලු කරුණු ගැන හොඳට හිතලා, කිරලා, මනලා බලමින් බොහොමත්ම පරිස්සමෙන් තමයි. ගොඩක් ලස්සන මුහුණක් තියෙන්න පුළුවන්, කාරුණික පෙනුමක් තියෙන්න පුළුවන්, තියුණු ඇස් දෙකක් තියෙන්න පුළුවන්. ඔන්න ඉතින් මධ්‍යම වයසෙන් පස්සේ නම් ටිකක් මහත් වෙන්න බලනවා මීන ලග්න හිමි ඔබ. ගොඩක් වෙලාවට උසත් අඩු වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අනිත් අයගේ
පොරොන්දු විශ්වාස නොකිරීම තුලින් ඒ වගේම අයට උදව් උපකාර කරනකොට ටිකක් ඒකේ සීමාවක් තියාගත්තොතින් ඔන්න මීන ලග්න හිමි ඔබට හොඳ අනාගතයක් ඇති කරගන්න පුළුවන්. ඉතින් මීන ලග්න හිමි ඔබට තෙරුවන් සරණයි. ස්තුතියි. සුබ දවසක්.